රුපියල් 50 100 200 තිබුණු අයිස්ක්‍රීම් එකක් රුපියල් 7-800 වෙනකම් මිල වැඩි වෙද්දී අවුරුද්දකට විතර කලින් ලංකාවේ අගනුවර වන කොළඹ කොල්ලුපිටියේ ජනාකීර්ණ තැනක කුඩා ඉඩක අමුතුම ස්ටයිල් එකේ අයිස්ක්‍රීම් ෂොප් එකක් විවෘත වෙනවා. රුපියල් 200කට රසනහර පිනවන රසයකින් ගොඩාක් ලොකු අයිස්ක්‍රීම් එකක් රුපියල් 400ත් 500ත් වගේ මිලකට බඩ පිරෙන බබල් ටී එකක් දැන් ලංකාවේ මිනිසුන්ට මිලදී ගන්න මේ ෂොප් එකෙන් පුළුවන් වෙනවා. වර්තමානයේ වෙද්දී බස්නාහිර පළාතේ ප්‍රධාන නගර කිහිපයකම බින්චුන්, බින්සු, බින්යු වගේ විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් තියෙන අයිස්ක්‍රීම් ෂොප් බර ගාණක් විවෘත වෙලා තියෙනවා කියලා ඔයා දන්නවද? අපි කවුරුත් දන්න දෙයක් තමයි අපේ රට ආර්ථික පැත්තෙන් දවසින් දවස වලපල්ලට යන රටක් කියලා. ඉතින් එහෙම තත්වයක් තියෙද්දී චීනයේ මහා පරිමාණ සමාගම් මිලියන ගණන් වියදම් කරලා ලංකාව පුරා ශාඛා විවෘත කරන්නේ ඇයි? අනිත් හැමෝම බඩු මිල වැඩි කරද්දී මෙයාලා විතරක් මෙච්චර අඩුවට අයිස්ක්‍රීම් දෙන්නේ කොහොමද? ඉතින් මේ සමාගම් වල ඇතුළාන්තයේ තියෙන රහස් ව්‍යාපාරික උපක්‍රම මොනවද කියලා දැනගන්න නම් වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳින්න කියලා හැමෝටම ආරාධනය කරනවා. එහෙමනම් ලංකාවම හොල්ලන චීන අයිස්ක්‍රීම් ජාලය ගැන අද විශ්මිත ලොව තුලින් අපි සිදු කරන සුවිශේෂී ගවේෂණයයි මේ. අපේ කතාවේ සැබෑ ආරම්භය සිද්ධ වෙන්නේ චීනයෙන්. 1997 අවුරුද්දේ චැන් හොන්චාවෝ කියන චීන තරුණයා ඉතාමත් කුඩා මුදලකින් ආරම්භ කරන ව්‍යාපාරයක් තමයි මික්සු කියන ව්‍යාපාරය. ඒ කාලේ කුඩාවට පටන් ගත්තත් මික්සු කියන්නේ මේ කාලේ වෙද්දී දැවැන්ත සන්නාමයක් සහිත සමාගමක්. මික්සු කියන්නේ අද වෙනකොට ලෝකේ පුරා ශාඛා 30000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ලෝකේ පස්වෙනියට තියෙන විශාලතම ෆාස්ට් ෆුඩ් ජාලයයි. ඉතින් මේ බිලියන ගණනක මහා අධිරාජ්‍ය පටන් ගත්ත චැන් හොන්චාවෝ 1997 අවුරුද්දේදී විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා අයිස්ක්‍රීම් සහ බීම වර්ග විකුණන ෂොප් එකක. ඔය විදිහට ටික කාලයක් වැඩ කරද්දී චෑන්ට හිතෙනවා ඔහු ලබාගෙන ඉන්න අත්දැකීම් පාවිච්චි කරලා එයාගේම බිස්නස් එකක් පොඩියට හරි පටන් ගන්න. හැබැයි ඔය කාලේ වෙද්දී එයා ඉතුරු කරගෙන තිබුණු සල්ලියකුත් නැහැ. නමුත් චෑන්ගේ උත්සාහය දකින එයාගේ ආච්චි අම්මා එයා අමාරුවෙන් එකතු කළ යුවාන් 3000ක් ඒ කියන්නේ රුපියල් 15000ක වගේ මුදලක් චෑන්ට දෙනවා බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඉතින් ආච්චි දුන්නු සල්ලි වලින් 1997 අවුරුද්දේ අන්තිමේදී චෑන් එයාගේම කියලා අයිස්ක්‍රීම් කඩයක් පටන් ගන්නවා. එයා මේකට නම දාන්නේ Cold Stream Shaved Ice කියලායි. චෑන් මුලින්ම විකුණන්න පටන් ගත්තේ අයිස්ක්‍රීම් සහ ස්මූති වර්ගයි. නමුත් චීනයේ ශීත කාලයේදී එයාගේ ෂොප් එකේ බඩු විකිණන එක ගොඩාක් අඩු වෙනවා. මේ නිසා වැඩි කාලයක් යන කලින් එයාගේ පළවෙනි ව්‍යාපාරය බංකොලොත් වෙනවා. එහෙම වුණා කියලා චෑන් උත්සාහය අත්හරින්නේ නම් නැහැ. වැඩි දවසක් යන කලින් චෑන් එයාගේ දෙවෙනි ව්‍යාපාරය පටන් ගන්නවා මික්සු බින්චෙන් කියන නමින්. ඉතින් 2006 අවුරුද්දේ වෙනකම් මික්සු කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම් කඩයක් විතරයි. හැබැයි 2006 දී ඔවුන්ගේ ව්‍යාපාරයේ දිශානතිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකට හේතුව මෙන්න මේකයි. මේ කාලේ ජපන් අයිස්ක්‍රීම් එකක් චීනය පුරා වේගෙන් ජනප්‍රිය වෙන්න ගන්නවා. හැබැයි ජපන් අයිස්ක්‍රීම් එක යුවාන් 10ක් වගේ ඉහළ මිලකටයි විකුණන්න තියෙන්නේ. ඔය හේතුව නිසා සාමාන්‍ය මිනිස්සුන්ට මේ ජපන් අයිස්ක්‍රීම් එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න චෑන් ජපන් අයිස්ක්‍රීම් එක හදන ක්‍රමය හොඳින් නිරීක්ෂණය කරනවා. වැඩි කාලයක් ගන්නේ නැති චෑන් කිරිපිටි, සීනි සහ අනිකුත් දේවල් නිවැරදි ප්‍රමාණයට මිශ්‍ර කරලා අමුද්‍රව්‍ය පිරිවැය ගොඩාක් අඩු කරලා ජපන් අයිස්ක්‍රීම් එකටත් වඩා රස අයිස්ක්‍රීම් කෝන් එකක් යුවාන් 2කට තමන්ගේ ෂොප් එකේ විකුණන්න පටන් ගන්නවා. චෑන් කළ දේ නිසා මාස කිහිපයක් යද්දී ඔහුගේ ව්‍යාපාරය බලා ඉදි දියුණු වෙන්න ගන්නවා. මිනිස්සු ෂොප් එකේ ඉස්සරහා පොර කකා පොලිමේ ඉඳන් අයිස්ක්‍රීම් ගන්නවා. ඉතින් වැඩි කාලයක් නොගිහින් චෑන් යාගේ මල්ලි චෑන් හොම්ෆුවත් බිස්නස් එකට එකතු කරගෙන රට පුරාම ඔහුගේ බිස්නස් එක ෆ්‍රැන්චයිස් කරනවා. දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා ඇති කොහොමද මෙයාලා මෙච්චර අඩුවට අයිස්ක්‍රීම් හදන්නේ කියලා. මෙන්න මෙතන තමයි මෙයාලගේ ලොකුම රහස තියෙන්නේ. මික්සු බින්චෙන් කියන්නේ නිකන්ම අයිස්ක්‍රීම් ෂොප් එකක් නෙවෙයි. මික්සු බින්චෙන් කියන්නේ මහා පරිමාණ සැපයුම් දාම, ඒ කියන්නේ සප්ලයි චේන් එකක්. සාමාන්‍යයෙන් අනිත් අයිස්ක්‍රීම් කඩවල් කිරි, සීනි, ලෙමන් වගේ අමුද්‍රව්‍ය වෙනත් සැපයුම් කරවන්ගේ මිලදී ගන්නකොට මික්සු සමාගම චීනය ඇතුලේ තමන්ගේම කර්මාන්ත ශාලා සහ වතු පිටි හදා ගන්නවා. උදාහරණයක් ගත්තොත් චීනයේ විශාලතම ලෙමන් වතු වල අයිතිය තියෙන්නේ මික්සු බින්චෙන් සමාගමටයි. ඔවුන් කිසිම අතරමැදියෙක් නැතිව තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩාක් ලාභයට ගන්නවා. මේ හේතුව නිසා කිසිම තරඟකරුවෙකුට මික්සු දෙන මිලට අයිස්ක්‍රීම් දෙන්න බැරි වෙනවා. අනිත් රහස තමයි මෙයාලගේ කඩවල් වලට එවන්නේ නැවුම් දියර කිරි නෙවෙයි. විශේෂ ක්‍රමයකට සකස් කරපු අයිස්ක්‍රීම් පවුඩර් එකක් තමයි ඔවුන් තමන්ගේ ෂොප් වලට එවන්නේ. ෆ්‍රැන්චයිස් කරලා දෙන ෂොප් එකේ ඉන්න සේවක
සේවකයා කරන්නේ ඒ පවුඩර් එකට නියමිත ප්‍රමාණයට වතුර සහ අයිස් එකතු කරලා මැෂින් එකට දාන එක විතරයි. මේ නිසා කිසිම අමුද්‍රව්‍යයක් අපතේ යන්නේ නැහැ. රසය හැමදාම එක වගේම පවතිනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය 80%කින් විතර අඩු වෙනවා. ඔය විදිහට 2018 වෙද්දී ඔවුන් Tamanගේ පළමු ජාත්‍යන්තර ශාඛාව වියට්නාමයේ ආරම්භ කරනවා. ඉන්පස්සේ ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය වගේ මුළු ගිනිකොන දිග ආසියාවෙම මික්සු සමාගමේ ශාඛා ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. අද වෙනකොට මික්සු කම්පැනියට විතරක් ලෝකේ පුරා ශාඛා 30000කට වඩා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ විශාලත්වයෙන් පස්වෙනියට තියෙන ෆාස්ට් ෆුඩ් ජාලය තමයි මික්සු කියන්නේ. කොහොමද චෑන්ගේ සාර්ථකත්වයේ ප්‍රධාන රහස තමයි දුප්පත් පොසත් ભેදයකින් තොරව ඕනම කෙනෙකුට මිලදී ගන්න පුළුවන් මිලකට උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක් ලබා දීම. ඔන්න ඔය බිස්නස් මොඩල් එක අනුගමනය කරලා තමයි බින්සු කියන සමාගම් ආරම්භ වෙන්නේත්. වර්තමානයේ මික්සු සමාගමේ ශාඛාවක් ලංකාවේ නැති වුණත් බින්චුන් සහ බින්සු කියන සමාගම් වල ශාඛා බස්නාහිර පළාතේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියෙනවා. මේ සමාගම් දෙකෙන් බින්චුන් සමාගමේ ශාඛා විශාල ප්‍රමාණයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම මේ සමාගම් වලට අමතරව වෙනත් සමාගම් කිහිපයක ශාඛාත් ප්‍රධාන නගර කිහිපයක ආරම්භ වෙලා තියෙනවා. මෙයාලගේ මාකටිං උපක්‍රමය අතිශයින් බලගතුයි. ඉතින් මේ සමාගම් වල ප්‍රධානතම මාකටිං සිස්ටම් එක තමයි The Mascot and Music ක්‍රමය. මේක හරිම බලගතු ක්‍රමයක්. මික්සු සමාගම ඒ කාලේ ස්නෝක් කින් නමින් බෝනික් එක හදනවා. ස්නෝක් කින් ගායනා කරන සින්දුව චීනය සහ TikTok එකේ බිලියන ගණන් මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට සුපිරි කැම්පේන් එකක් මේගොල්ලෝ කරනවා. ස්නෝක් කින්ගේ සින්දුව බලපු සහ ආපු මිනිස්සු කඩේට ඉන්නේ බීම බොන්න අයිස්ක්‍රීම් කන්න විතරක් නෙවෙයි. මේ බෝනික් එක ෆොටෝ ගන්න මිනිස්සු තුල උනන්දුවක් වුන් ඇති කරනවා. ඔයාලා වුණත් දැකලා ඇති ලංකාවේ මිනිස්සුත් මේ ෂොප් ඇතුළට ගිහින් ෆොටෝ ගහලා සමාජ මාධ්‍ය වලට දාන හැටි. ඉතින් මිනිස්සු කරන මේ වැඩේ නිසා මෙයාලගේ බිස්නස් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් ප්‍රොමෝට් වෙනවා. මොකක්ද මේ කඩේ? මොකක්ද මෙතන වෙන්නේ? මටත් මේ වගේ ෆොටෝ එකක් ගහලා දාන්න ඕනි කියලා හිතන මිනිස්සු අනිවාර්යෙන් මේ ෂොප් එකට එනවා. මේක මිනිස්සුන්ගේ මොලෙත් එක්ක ගහන පට්ටම මාකටිං ස්ට්‍රැටජි එකක්. දෙවෙනි ක්‍රමය තමයි හයි කන්ට්‍රාස්ට් බ්‍රෑන්ඩින්. මෙයාලා කඩවල් දාන්නේ නගරේ හැමෝටම පේන තැන්වල තද රතු, තද නිල්, තද කහ වර්ණ සහ විශාල LED බෝඩ් පාවිච්චි කරලයි ඔවුන් බ්‍රෑන්ඩින් වැඩේ කරන්නේ. පාරේ යන ඕනිම කෙනෙක්ගේ ඇස ඇදගන්න විදිහටයි මේ අයිස්ක්‍රීම් ෂොප් නිර්මාණය වෙන්නේ. තුන්වෙනි සහ වැදගත්ම උපක්‍රමය තමයි ලොස් ලීඩර් ස්ට්‍රැටජි. මෙයාලා තමන්ගේ ප්‍රධාන නිෂ්පාදනය වන සාමාන්‍ය අයිස්ක්‍රීම් කෝන් එක විකුණන්නේ ලාභයක් නැතුවයි. එහෙම නැත්නම් ඉතාමත් සුළු ලාභයකට. මිනිස්සු රුපියල් 200ට අයිස්ක්‍රීම් එකක් කන්න කඩේ ඇතුළට ආවම ඒක විතරක් ගන්නේ නැහැ. එයාලා රුපියල් 400ට 500ට තියෙන බබල් ටී එකක් හරි ලෙමනේඩ් එකක් හරි අරගෙනමයි එළියට එන්නේ. මහා පරිමාණ ලාභය උපයන්නේ ඔන්න ඔය අතුරු නිෂ්පාදන වලිනුයි. හැබැයි ලංකාවේ අය මේ කියපු ස්ට්‍රැටජිස් තුනටම වඩා තවත් අමුතුම එකක් කරනවා. ඔයාලා දැකලා ඇති මේ අයිස්ක්‍රීම් ෂොප් ඉස්සරහා සෑහෙන දිග පෝලිම් හැදිලා තියෙනවා. ඉතින් මේ පෝලිම් හැදෙන්නේ ඇයි කියලා ඔයා නිකමටවත් හිතලා තියෙනවද? හොඳට බලන්න මේ හැම කඩේකම තියෙන්නේ එක කැෂිය එකයි. මේ කැෂිය එකට තමයි මේ එන මිනිස්සු හැම එක්කෙනාම වගේ Tamanගේ ඕඩර් එක දාන්නේ. කොච්චර මිනිස්සු පිරුණත් කොච්චර පෝලිම් හැදුණත් මෙයාලා Tamanගේ කැෂිය එක තවත් වැඩි කරන්න යන්නේ නැහැ. මේ සිද්ධිය පිටින් දකින ඕනිම කෙනෙක් හිතන්නේ මෙයාලගේ මේ අයිස්ක්‍රීම් බීම කියන්නේ මහා අමුතු දෙයක් විදියටයි. ඉතින් කවුරු වුණත් මේ පෝලිමට එකතු වෙලා මොකක්ද මේ වෙන්නේ? මොකක්ද මේ තියෙන්නේ? මොකක්ද මේ අමුතුම රස කියලා බලන්න මේ ෂොප් එක ඇතුළට එනවම තමයි. මේකත් මාරම මාකටිං කැම්පේන් එකක්. ඉතින් ලෝකේ පුරාම ෆ්‍රැන්චයිස් කරලා තියෙන මේ අපූර්ව අයිස්ක්‍රීම් ජාලය සහ තාක්ෂණය මිලදී ගන්න ලංකාවේ සල්ලි තියෙන ව්‍යාපාරිකයන්ට උනත් පුළුවන්. මේ ක්‍රමය නිසා ලංකාවේ ආයෝජකයන් දැන් තරඟට වගේ අයිස්ක්‍රීම් ෂොප් එක දිගට ආරම්භ කරගෙන යනවා. මේක කිසිම රිස්ක් එකක් නැතුව ගොඩ යන්න පුළුවන් හොඳම අවස්ථාවක්. මොකද ඉන්වෙස්ට් කරන කාටවත් මේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න මහන්සියක් ගන්න වියදමක් දරන්න ඕනි වෙන්නේ නැහැ. මොකද දැනටමත් ලංකාවේ මිනිස්සු මේ ෂොප් එකක් Tamanගේ නගරේ ආරම්භ කරන්නේ කවදද කියලා ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ වගේම ආයෝජකයන් මේ අයිස්ක්‍රීම් බිස්නස් එකට එන්න කැමති මෙන්න මේ විශේෂ හේතු නිසායි. මෙයාලා කිසිම රොයල්ටි ෆී එකක් ආයෝජකයන්ගෙන් ගන්නේ නැහැ. ඒ කියන්නේ ෂොප් එකේ ලාභයෙන් කොටසක් චීනියට දෙන්න ඕනි නැහැ. ෂොප් එකට ඕනි කරන මැෂින්, අයිස්ක්‍රීම් පවුඩර්, කෝප්ප, බට පවා කෙලින්ම චීන මව් සමාගමෙන් ලංකාවට එවනවා. ඒ වගේම ෂොප් එක දාන්න ඕනි තැන, කරන්න ඕනි විදිහ, කොටින්ම සේවකයෝ පුහුණු කරන ආකාරය පවා චීන විශේෂඥයින් ඇවිත් කරලා දෙනවා. ලංකාවේ ආයෝජක
ආයෝජකයෙකුට කරන්න තියෙන්නේ ෂොප් එක දාන්න වඩාත් සුදුසු ටවුන් ඒරියා එකකින් ෂොප් එකක් හොයාගෙන චීනෙන් එවන අමුද්‍රව්‍ය ටික නියමිත ප්‍රමිතියට මිශ්‍ර කරලා විකුණන එක විතරයි. මේ නිසා ලංකාවේ තරුණ ව්‍යාපාරිකයෝ මිලියන ගණන් මුදල් මේ අයිස්ක්‍රීම් ව්‍යාපාරවල ආයෝජනය කරන්න පටන් අරන් තියෙනවා. අවසාන වශයෙන් කියනවා නම් බින්සු සහ බින්චුන් කියන්නේ නිකන්ම අයිස්ක්‍රීම් රැල්ලක් නෙවෙයි. ඒක ලෝකේ බලගතුම සහ සාර්ථකම ව්‍යාපාරික මොඩල් එකක් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වන රැල්ලකුයි. අපේ රටේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ අයිස්ක්‍රීම් බිස්නස් එකේ මිල ගණන් සහ ප්‍රමිතිය ගැන නැවත හිතන්න මේ චීන අයිස්ක්‍රීම් ව්‍යාපාරිකයන් බල කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මම මේ කියපු චීන අයිස්ක්‍රීම් හරි බබල් ටී වර්ග හරි බීලා තියෙනවද? ඒවයි රසය සහ මිල ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. දේශීය සහ ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකයේ මේ වගේ පුදුම හිතන සහ විශ්මිත තොරතුරු දැනගන්න විශ්මිත ලොව අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. වීඩියෝවට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මම ඔබේ හිතවතා විශ්මිත ලොවෙන් අදට සමු ගන්නවා. වාට සුබ දවසක්.